ඊළඟ විමුක්තිකාම චින්තනය. විමුක්තිකාම චින්තනය කියලා කියන්නේ පින්වතුනි මේ ඉක්ම වෙන්නට ඕනේ කියන අදහස. ඉක්ම වෙන්නට ඕනේ. ඒ කියන්නේ ඉක්මෙන්නට ඕනේ කියන අදහස හැම වෙලෙම අපට මොකක හරි ආදීනමයක් තේරිලා ඒකෙන් ඉක්මෙන්නට ඕනේ. දැන් අපි ඉන්දිය සමාජයත් එක්ක අතීතයට එක්කතර පස්සේ ප්‍රධානම සහ මූලිකම ඉක්මවීම එක තමයි කාමයන් ඉක්ම වෙනවා කියන එක. මොනවද? කාමයන් ඉක්ම වෙනවා. බුදුරණවහන්සේ පෙන්නනවා සහජින් ලෝක අනිත්‍යයක් දන්නවා කාමයන් කියන්නේ ඊටාම තුච්ච දෙයක්. සීන දෙයක්. පහත් දෙයක්. අදම දෙයක්. නින්දිත දෙයක්. මොනවද කාමයන් කියන්නේ? බුදුරණවහන්සේ උපමාවක් දෙනවා ඒකට කුෂ්ඨ රෝගයක් හැදුනහම ඒකේ තියෙන නොසන්සිදිච්චකම නිසා ඒ කියන්නේ අර මොකක්ද ඒකට කියන්නේ මේ අසහනය නිසා කුෂ්ඨේ මොකද කරන්නේ? කුෂ්ඨයේ අර පණුව වැగిරෙන කුෂ්ඨය එක්ක ගිනි කබලකින් තවනවා අහනවා. දැන් ආස්වාදයක් තියෙනවනේ. මොකද වෙන්නේ? කුෂ්ඨය වැඩි වෙනවද අඩු වෙනවද? වැඩි වෙනවා. ඉතින් වැඩි වෙනවා කියලා ඒකම කරන්නේ මෝඩකමන් නෙමෙයිද පින්වතුනි? මෝඩකමන්නේ. ඒකෙම දැකගෙන ඉන්නවා කියන්නේ මෝඩකම. ඒතර ඔන්න ඕකත් එක්කමයි ඉන්නේ. නයිස් ක්‍රම් එකට යන්නේ නැහැ. ඒ කියන්නේ අදම නැද්ද එහෙනම්? නීච නැද්ද? පහත් නැද්ද? තුච්ච නැද්ද? තුච්චයි නීචයි අදමයි පහත්. එතකොට මෙන්න මේකෙන් ඉක්මෙන්න බෑ. ඒ කියන්නේ මේකෙන් ඉක්මීමේ චින්තනයක් නෑ. ඇයි මේ නීච අදම තුච්ච පහත් ස්වභාවයේ ඒ ගතිය දකින්නේ නෑ. එතකොට මෙන්න මේ නයිස් ක්‍රම කියනකොට අතීත ඉඳලම මේ ඉක්මවීම මේ විමුක්තිකාමීත්වය කියන එක පැවිද්ද කියන නිර්වචනයත් එක්ක එන්නේ. අතීත ඉඳලම ඉන්න. පැවිදි වෙනවා කියන්නේ ඒක. පැවිදි වෙනවා කියනකොට පින්වතුනි පැවිදි වෙද්දි විය යුතුයි මොකද්ද? ඒක නිමුක්තිකාම චින්තනීය විය යුතුයි. අපි හිතමු ගෙදරක වුණත් යමෙකුට පුළුවන්. හැබැයි මේ කාමයන් එක්ක අයින් වීම. දැන් මේ මම මොකද්ද මේ පැහැදිලි කරන්නේ? හරියටම නිවැරදිවම බුද්ධ වචනයක් අහපු ගමන් අවබෝධ කරගන්න පුළුවන් සුදුසුත්වයක් ඇති කරගන්න විදිය මේ කතා කරන්නේ. මේ විදිහට යමුනා නම් කෙනෙක් බුද්ධ වචනයක් අහපු ගමන් අවබෝධ කරගන්න පුළුවන්. කාමයන් ඉක්මුණා කියනකොට පින්වතුනි එයාට සිවුර දාගත්තා කියලා හරියන්නේ නැහැ. සිවුර දාගත්ත රස දුෂ්ණාව තියෙනවනේ. රසත් එක්ක ගිජු වෙලා නම් ඉන්නේ. ඒවම නම් හොයන්නේ. ඊළඟට සිවුරු දාගෙනත් Taman දකින්න ලස්සන රූපම නම් හොයන්නේ. Taman දකින්න ලස්සන සද්දම නම් අහන්නේ. ළමන් දකින්න හොඳ පහසම නම් හොයන්නේ. දැන් Taman හොඳ සුවඳම දැන් කාමයන් ඉක්මිලාද? නෑ. කාමයන් ඉක්ම. හැබැයි පුංචි මේකක් තියෙනවා. ඉතින් අර ඒකට බාධාවක් වෙනවනේ. බාධාවක් වෙනවනේ පොඩි අන්නේ බාධාව නිසා හරි පොඩ්ඩක් ඉස්සරහට යන්න ඉඩක් තියෙනවා. බාධාවක් වෙනවනේ ඒකට. බාධාවක් වෙන නිසා යාට ටික හරි අර විමුක්තිකාම චින්තනයක් ඇති කරගන්න උපකාරයක් වෙනවා. හැබැයි බාධාවක් වෙන්නේ නැති වෙන විදිහට තමන් ශෝකක ඉන්නවනේ. හොඳට කාලා බීලා තමන් කැමති දේ හතුට වෙවි. ඊළඟට හොඳට තමන් කැමති සද්ද මහා හතුට වෙවි. තමන් ඒ කියන්නේ තමන් කැමති සද්ද අහනවා කියන්නේ පින්වල තමන් අකමැති සද්දයක් අහන්න අකමැති එක. තමන් කැමති රූප දකින්නවා කිය ආසාව කියන අකමැති රූප දකින්න අකමැති එක. ඔය ඒකත් මොකක්ද? ඒ කියන්නේ අර රෙකෝඩරේ වෙන්නේ නැහැ. රෙකෝඩරේ වගේ වෙන්නේ නැහැ. අපි ප්‍රතිචාර දක්වන්නට ඕනේ. එහෙම නැතුව සැබෑම පැවිද්ද අපි ඇඟටත් සිවුර දාගෙන ඒක එකම මෙන්න මේ හික්මීමේ කටයුත්ත කරනවා නම් අන්න කාමයන් නික්මෙන විදිහට නැත්නම් විමුක්තිකාමීත්‍ය කුරු කරනවා. එහෙම නැතුව පින්වතුනි අපට හොඳට ලැබෙන කයට පහස, හොඳට ලැබෙන ආග්‍රහණය, හොඳට ලැබෙන රස, හොඳට ලැබෙන සුවඳ, හොඳට ලැබෙන ශබ්ද මේකත් එක්ක ඉන්නවනම් ඒ කියන්නේ ඒකටම නම් කැමති. එතකොට විමුක්තිකාමීත්වය වෙන්නේ නැහැ. දැන් මේක කියනකොට පින්වතුනි විමුක්ති වෙන්න කැමති නැති කට්ටියන්ට ඒක දුෂ්කතාවක් වෙනවනේ නැද්ද? දුක් කතාවක් වෙනවා. එතකොට දුක් කතාවක් වුණාට පස්සේ එයාට වෙන්න බෑ කවදාවත් ඊළඟට. එයා කල යුත්තේ මොකද්ද? මේ කාමයන්ගෙන් නික්මීම අමාරු වෙනම් ඒකට කිසිදු විදිහකින් මේකේ අමාරුව කියන කාරණාව සහ ඒකෙන් හිතියට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා හෝ කිසිදු විදිහක ඉඟියක්වත් දෙන්න හොඳ නැහැ. බැරි වුණත් ඒකම වර්ණනා කරන්නට ඕනේ. ඒකම ಗುಣ කියන්නට ඕනේ. ඒකම වටිනාකම ප්‍රකට කරන්නට ඕනේ. ඒකටම උපකාර කරන්නට ඕනේ නික්මෙන්නට. එහෙම නැතුව පින්වතුනි ඔක ඉතින් අමාරුයි අපට කොච්චර කරත් ජීවත් අමාරුයි කරන්න. ඒකේ තියෙන දුෂ්කතාවක් වෙලා. වෙන එකනේ දුක්ඛතාවක් වෙලා. ඒ කියන්නේ අපි කැමති නෑ අපි කරන කාරණාවට විරුද්ධව කවුරුහරි මොකක් කියනවට.
කැමති නේ? දුක් කතාවක් කියලා. දුක් කතාවක් වුණාට පස්සේ යාට ඒක කවදාවත් කරන්නත් බෑ. ඒ නිසා අපි හිතමුකෝ අපට යම් අමාරුවක් තියෙනවා කියලා. අමාරුවක් තිබ්බට මේකට අපි උපකාර කරන්න ඕනේ තව කාට හරි. මේ කියන්නේ වචනෙන් හරි කියන්න ඕනේ. අපි වචනෙන්වත් කිය යුතු නැහැ. මට නම් මේක කරන්න අමාරුයි. ඒ නිසා මේ කරන කට්ටිය ශ්‍රේෂ්ඨයි මට අමාරුයි කියලා අර මේ කියන්නේ අමාරු බව ඉස්මතු වෙන විදිහේ වචනවත් කියන්න හොඳ නැහැ. මොකද හේතුව? ඉතින් එහෙම වුණාට පස්සේ පින්වතුනි දැන් අපි හිතමු යම් කිසි කෙනෙක් වුණ කාමයන්ගෙන් නික්මිලා හරියට ඒ විදිහට ඒ කියන්නේ ඇතුළෙන්ම මරුණා කියලා පැය දෙකකින් තුනේ. අපි හිතමු මෙයා මේ ජීවිතේ කොච්චර ජීවත් වුණත් අවබෝධ කරන්නේ නැහැ ධර්මයේ කියලා. අර කෙනා ශ්‍රේෂ්ඨ නැද්ද මැරලා ගිහිල්ලා ශ්‍රේෂ්ඨ තැනක උපදින්නේ නැද්ද? උපදිනවනේ. කාමයන්ගෙන් නික්මිලානේ. එතකොට මෙන්න මේ විමුක්තිකාමීත්වය. එතකොට මේ මූල ආරම්භය කාමයන්ගෙන් නික්ම. එතකොට මේ විදිහට කරන්නේ නෙමෙයි හැම වෙලෙම අර ඒක අදාළයි ප්‍රඥාවත් එක්ක. මේ විමුක්තිකාම චින්තනයේ උපරිම තියෙන එක ප්‍රඥාවත් එක්ක අදාළ සම්පූර්ණ එකට සත්‍ය ගවේෂී කියලා කියන්නේ. විමුක්තිකාම චින්තන විතරක් නෙමෙයි. නමුත් අපිට විමුක්ත වෙන්න, අයින් වෙන්න, මේකේ ආදීනව හොයලා නික්මෙන්න, ඊතර වෙන්න මෙන්න මේවා අපි කතා කරනකොට මෙව්ව කට්ටිය සමාදම් කරන්න ඕනේ. ಗುಣ කියන්නට ඕනේ. වටිනාකම ඉස්මතු කරන්න ඕනේ. පොඩිම හරි අමාරුවක් ගැන කතා කරන්න හොඳ නෑ. අපහසුයක් ගැන කතා කරන්න හොඳ නෑ. අපහසුවක් ගැන කියන්න හොඳ නෑ. හැම වෙලෙම මේක වටිනාකමයි කතා කරන්න ඕනේ. අපහසුවක් ගැන කියනවා කියන්නේ අපි හැම වෙලෙම ලකුණ දෙන්නේ මොකේද? අපි වැදගත්කම දෙන්නේ මොකේද? ඒ කියන්නේ අමාරුවක් ගැන කතා කරත් ඊළඟට තමන්ට අපහසු ගැන කතා කරත් තව කෙනෙකුට අපහසු ගැන කතා කරත් අපි වැදගත්කම දෙන්නේ ඒ අපහසුවටයි. වෙන එකකට එහෙම නෙමෙයි. අර කියන වැදගත් කියන කාරණාව ලොකු වැදගත්කමක් වෙලා නැහැ. ඉතින් කොහොමද ඉතින් ලොකු වැදගත්කම් අයින් වෙනවනේ නේ. වැදගත්කම් අයින් වෙන්නේ නැද්ද? අයින් වෙනවනේ. ඉතින් ලොකු වැදගත් වෙලා නැහැ. ඒ නිසානේ läගගෙන ඉන්නේ. හැබැයි අපි ඒකේ ಗುಣ කියනවා නම් අයින් වෙන්නේ අන්න එයාට ඒක උපකාරයක් වෙනවා. ඉතින් හැම වෙලෙම ඔන්න විමුක්තිකාම චින්තනයක් ඇති වෙන්න ඕනේ. මේක උපරිම ප්‍රඥාවත් එක්ක තමයි හොඳටම තියෙන්නේ.